හලෝ එනවද මාත් එක්ක රසම රස හෙල්ති සෑන්ඩ්විච් එකක් හදන්න. මේක එක පාරක් හදලා කෑවොත් නම් ඔයාලා අනිවාර්යයෙන්ම දෙපාරක් තුන් පාරක් නෙමෙයි ඇති තරම් හදලා කනවා. එච්චරට මේ සෑන්ඩ්විච් එක රහයි. ඉතින් එන්නකෝ යන්න හදන විදිය බලන්න. හරි මෙන්න මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. හරි සොයා සෝස් ඕනේ, තක්කාලි සෝස් ඕනේ, බිත්තර ඕනේ, සොසේජ් ඕනේ, මයොනීස් ඕනේ, බටර් ඕනේ. හරි මම බිත්තර ටික තැම්බෙන්න තියුවා. ඊට පස්සේ මම හදන්නේ අපේ සෑන්ඩ්විච් එකට ඕන කරන වෙජිටබල්ස් ටික ඔයාලට පෙන්නන්න. හරි මම කැරට් කපාගෙන තියෙනවා, ගෝවා, ඒ වගේම සොසේජ් චූටියට කපාගත්ත ටිකක් තියෙනවා, ලූණු, තක්කාලි, ඒ වගේම මිරිස් කරලක් කපාගෙන තියෙනවා. හරි ඊට පස්සේ මම කරන්නේ තඹගත්ත බිත්තර ටික හොඳට මෙන්න මේ විදියට පොඩි කරගන්න ඕනේ. හරි ඒකට දැන් මම එකතු කරගන්නවා අර චූඩියට චොප් කරපු සොසේජ් ටික. ඒක එකතු කරගන්නේ හොඳට ෆ්‍රයි කරලා. හරි ඊට පස්සේ ඔන්න ඔය විදියට ඔක්කොම එකතු කරගෙන හොඳට මික්ස් කරන්න ඕනේ මේක. හරිද? ඒ කියන්නේ අර චොප් වෙන්න මික්ස් කරන්න එපා. හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අතරතුරේ මම මේකට එකතු කරනවා සෝයා සෝස් ටිකක්. ඊට පස්සේ ටොමැටෝ සෝස් ටිකක් මම එකතු කරගන්නවා. මේක රස වෙන්නේ මේ ටොමැටෝ සෝසුයි, සෝයා සෝසුයි, මයොනීසුයි, බටරුයි එකත් එක්ක. හරි. මම දැන් ඔන්න පැල්වත්ත බටර් එකෙන් ටිකක් එකතු කරගන්නවා. ටේස්ට් එක වැඩි වෙන්නත් එක්ක. හරි. මෙන්න මෙහෙම ටිකක් තමයි එකතු කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මේකට මයොනීස් ටිකක් එකතු කරගන්නවා. කේස් එකේ මයොනීස් එක තමයි මම අද පාවිච්චි කරන්නේ. හරි. මේ ටික ඔක්කොම දැම්මට පස්සේ හොඳට මික්ස් එකක් විදියට මේක පල්ප් එකක් වගේ එන්න හොඳට මික්ස් කරගන්න ඕනේ. හරි මික්ස් කරලා ඉවරනාට පස්සේ මෙන්න මේක තමයි ලුක් එක තියෙන්නේ. හරි මේක ටිකක් ටේස්ට් එක වැඩි වෙන්න ඕනේ, ස්පයිසි ගතිය වැඩි වෙන්න ඕන නිසා මම චිලි ෆ්ලෙක්ස් උයි බ්ලැක් පෙපර්යි එකතු කරගන්නවා. හරි ඒ දෙකත් දාලා හොඳට මික්ස් කරගත්තට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. දැන් අපි මේක දාගන්න ඕනේ ලොකු භාජනයකට. මොකද අපේ මේ වෙජිටබල්ස් ටිකත් එක්ක මේ පේස්ට් එක මික්ස් කරගන්න ඕනේ නිසා. හරි මම ඔන්න ඔක්කොම වෙජිටබල්ස් ටික එක භාජනයකට දාගන්නවා මික්ස් කරගන්න පහසු වෙන්න. හරි දැන් කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා පේස්ට් එකත් එක්ක මික්ස් කරගන්න එක. මේක මාර රහයි, මාර හෙල්දි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ එකපාරක් හැදුවොත් එහෙම 100 සැරයක් හදලා කනවා එච්චරට රහයි. ඉතින් ඔන්න දැන් මම මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න යන්නේ. මේ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේක බ්‍රෙඩ් එකත් එක්ක තියාගෙන කන්න. හරිද මේකේ දැන් මං හෙල්දි විදිහට හදන නිසානේ බ්‍රවුන් බ්‍රෙඩ් අරගෙන තියෙන්නේ. නැත්තම් සෑන්ඩ්විච් බ්‍රෙඩ් එක අරගෙන ඔයාලට මේක ලස්සන රසට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේක හෙල්දි වෙන්න ඕන නිසා තමයි මං අද මේකට බ්‍රවුන් බ්‍රෙඩ් එක පාවිච්චි කරන්නේ. හරි ඔන්න ඔය විදිහට පාන් ස්ලයිස් දෙකක් අරගෙන මම මේකට පේස්ට් එක ඔක්කොම තියාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කරන්න තියෙන්නේ පේස්ට් එක හතර වටේන් එළියට යන්නේ නැති වෙන්න හොඳට බ්‍රෙඩ් එකේ ස්ලයිස් එක මැදට පේස්ට් එක ගන්න එක. ඊට පස්සේ ඔන්න ඔය විදියට බ්‍රෙඩ් ස්ලයිස් දෙක එකට තියාගන්න තියෙන්නේ. දැන් තියෙන්නේ කට් කරන්න මෙන්න මේ විදියට. හොඳට කැපෙන පිහියක් ගන්න ළමයි. මගේ පිහිය චුට්ටක් කැපෙනව හොරයි. ඒ නිසා තමයි මෙන්න මේ විදියට මේක මේ කඩලා ගන්න මට උනේ. කොහොම වුණත් මාර රහයි. මේක බ්‍රෙක්ෆාස්ට් එකට ඒ වගේම තමයි ඩිනර් එකට වගේ නම් මාරම හොඳයි. ඒ විතරක් නෙමෙයි බබාලා ඉස්කෝලේ යද්දී ලන්ච් එක විදියට අරගෙන යන්නත් හොඳයි. මොකද මේක මාර හෙල්දි නිසා. වෙජිටබල්ස්, එග්ස් වගේ දේවල් පාවිච්චි කරලානේ හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව බබෙකුට උනත් කන්න දෙන්න පුළුවන්. ඉතින් අවසානයේ මෙන්න මේ විදියට රසම රස සෑන්ඩ්විචස් ටිකක් මම හදාගත්තා. මේක තමයි මම හදලා කාපු හෙල්දි සහ රසම සෑන්ඩ්විච් එක. ඉතින් ඕගොල්ලෝ try කරලා බලලා අනිවාර්යයෙන්ම මට කියන්න ඕනේ තවත් දවසක මේ වගේ රසවත් vlog එකකින් හම්බ වෙන්නම්. bye bye.